සුබ දවසක්. මේ වෙද්දින් ඔයාගේ වයස අවුරුදු 18ට වැඩි නම් ඔයාලා ඕනම කෙනෙකුට මේ වැඩේ කරන්න පුළුවන්. ඒ වගේම තමයි මේ වැඩේ ගොඩක් ලේසි වැඩක්. ඒ නිසා මම කියන දේ හරියටම තේරුම් අරගෙන මේ වැඩේ අද ඉඳන් ඔයා පටන් ගන්න ඕන. මේ වැඩේ පටන් ගන්න යන process එක ඇතුලේ ඔයා ඉස්සෙල්ලාම එන්න ඕන ChatGPT වලට. ChatGPT වලට ඇවිල්ලා පොඩි කමාන්ඩ් එකක් දෙන්න ඕන. කමාන්ඩ් එක ගැන පස්සේ කතා කරමු. කමාන්ඩ් එක දුන්නාට පස්සේ ChatGPT එකෙන් ඔයාට මෙන්න මේ විදිහේ prompt ලියලා දෙවි ඕන තරම්. මේ විදිහට ලියලා දෙන ඕන prompt එකක්. right මෙන්න මෙතනින් copy code කියන option එක ඇතුලේ copy කරගන්න පුළුවන්. කැමති prompt එකක් ඔයා copy කරගන්න. right මෙතනින් prompt එක copy කරගෙන options දෙකක් තියෙනවා. පළවෙනි option එක විදිහට ඔයා දෙන්න පුළුවන් ideogram.ai වලට. ideogram එකට ඇවිල්ලා මෙතනින් copy කරගන්න prompt එක මෙතනට ඔයා paste කරන්න. මෙතනට paste කරලා මෙන්න මේකේ size එක එහෙම නැත්නම් aspect ratio එක ඔයා දෙන්න ඕන 1:1 1:1 දෙන්න. ඊට පස්සේ මෙන්න මෙතන style එක available. මෙන්න මේ style එකේ ඔයා තෝරගන්න ඕන මේ time එකේ color in book කියන කැටගරිය. color in book කියන කැටගරිය තෝරගන්න prompt එක දෙන්න. ඊට පස්සේ generate කියන option එක ඇතුලේ ඔයාට පුළුවන් ideogram එක හරහා මෙතනින් ලියලා දෙන prompt එක use කරලා මෙන්න මේ විදිහට images generate කරගන්න පුළුවන්. ඒ පළවෙනි option එක. ඒ වගේම තමයි දෙවෙනි option එක විදිහට මෙතනින් copy කරගන්න prompt එක අරගෙන ඊළඟ option එකේදී ඔයාට එන්න පුළුවන් recraft.ai වලට. recraft.ai වලට එන්න ඊට පස්සේ images වලට ගිහිල්ලා අතනින් ගත්ත prompt එක මෙතනට paste කරලා මේකේ style එක ඔයා තෝරගන්න ඕන line art කියන style එක. right line කියලා search කරාට පස්සේ මෙන්න මෙතන line art කියන style එක available. line art කියන style එක තෝරගෙන මෙන්න මෙතනින් generate කියන බටන් එක උඩ ක්ලික් කරාට පස්සේ මෙන්න මේ විදිහට ඔයාට images ටික generate කරලා දෙවි recraft.ai හරහා. right ඔයාට තීරණය කරන්න පුළුවන් recraft එක use කරනවද නැත්නම් ideogram එක use කරනවද කියන දේ ඔයාට තීරණය කරන්න පුළුවන්. generate කරගත්තා මෙන්න මේ විදිහේ images ඔයාට පුළුවන් මෙතනින් download කරගන්න. එහෙම නැත්නම් ideogram එක නම් select කරන්න මෙන්න මෙතන export කියන option එක ඇතුලේ ඔයාට පුළුවන් ඔයාට ඕන format එකේ. අපි කියමුකෝ මෙතනදී මම png format එකෙන් export කරගන්නවා. මේ විදිහට මෙතනින් download කරගෙන ඊළඟ option එකට ඔයා open කරගන්න ඕන ඔයාගේ Illustrator. මම මෙන්න මේ විදිහට මගේ Illustrator open කරගන්නවා. Illustrator open කරලා කැමති size එක artboard එකක් පුළුවන් ඔයාට open කරගන්න. මම මෙන්න මේ විදිහට artboard එක open කරගෙන අතනින් download කරගත්ත file එක මෙතනට place කරනවා. මෙන්න මේ විදිහට. මේ විදිහට place කරන්න මේ විදිහට place කරලා ඔයා මේක trace කියන option එක use කරලා scratch එකක් විදිහට මේක trace කරගන්න ඕන. right මෙන්න මේ විදිහට scratch එකක් විදිහට ඔයාට මෙන්න මේක trace කරගෙන මෙන්න මෙතන expand කියන option එක ඇතුලේ expand කරන්න පුළුවන්. නැත්තම් ඔයාට මේ විදිහට generate කරගන්න image එක right මෙන්න මේ විදිහට ඔයා මේක ඇතුලේ trace කරන්නේ නැත්තම් ඔයාට පුළුවන් එහෙම නැත්නම් මේක automatically features එකක් තමයි trace කියන features එක. ඒ විදිහේ ඒ features එක ඔයා use කරන්නේ නැත්නම් මෙන්න මේ image එකේ ඔයාට පුළුවන් opacity අඩු කරන්න. right opacity අඩු කරලා ඔයාට පුළුවන් layer panel එකට ගිහිල්ලා layer එක lock කරලා මෙන්න මේ විදිහට ඔයා generate කරගත්ත image එක මෙන්න මේකේ ඕන තරම් tools available. pen tools available, curvity tools available, ගොඩක් tools available. tools ගැන මම කතා කරන්න ඕනේ නෑ. කැමති tool එකක් as example අපි කියමුකෝ මෙතන තියෙනවා pen tool එක. pen tool එක අරගෙන ඔයාට පුළුවන් මෙන්න මේ pen tool එකේ මෙන්න මේ design එක right අඳින්න යද්දී ඔයාට පුළුවන් මෙන්න මෙතන properties වලින් ගිහිල්ලා fill color එක අයින් කරන්න පුළුවන්. right fill color එක අයින් කරලා ඕකට දෙන්න stroke එකක්. right stroke එකක් දීලා මෙන්න මේ විදිහට මෙන්න මේ design එක ඔයාට පුළුවන් මෙන්න මේකේ අඳින්න. right අඳින්න ඔයාට time එකක් යාවි. time එක බය නැතුව දෙන්න. ඒකට මම reason එක කියන්න. right මෙන්න මේකේ මේ විදිහට ඔයාට ඕනේ නම් අපි කියමුකෝ මේක අඳින්න පුළුවන්. මම මේක ශනිකව මෙන්න මේ විදිහට අඳ ගන්නවා.
මෙන්න මේ විදිහට මේකේ තියෙන ඒවා ඔයා අඳින්න ඕන. රයිට් මේක සම්පූර්ණයෙන් ඉමේජ් එක ඇඳ ගන්න. ඔයා මෙන්න මේ ඉමේජ් එක ඇඳ ගන්න පැය ගාණක් දෙන්න බය නැතුව. රයිට් ඉමේජ් එක මෙන්න මේ විදිහට ඇඳ ගන්න. ඉමේජ් එක ඇඳගත්තට පස්සේ මෙන්න මෙතන strokes available. ස්ට්‍රෝක් වලට ගියාට පස්සේ මෙන්න මෙතන profiles available. right මෙන්න මේ profiles ඔයාට ඕන විදිහට තවත් profiles add කරගන්න පුළුවන්. profiles add කරගන්න එක ගැන මම කතා කරන්නේ නැහැ. right මෙන්න මේ විදිහට profiles available නම් ඒ profile වල තියෙන විදිහට ඔයාට පුළුවන් මෙන්න මේ එහෙම නැත්නම් ඔයාගේ lines change කරගන්න. ඔයාගේ lines change කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාට brushes ඕන තරම් available. brushes වලට ගැලපෙන විදිහට ඕන තරම් lines ඔයාට වෙනස් කරගන්නත් පුළුවන්. වෙනස් කරගන්න පුළුවන් එක්ක ඔයාට options දෙකයි. එක්ක ඔයා මේක අඳින්න ඕන. right මම recommend කරනවා manually ඔයා අඳින්න. right manually අඳින්න automatically trace කරනවට වඩා ඔයාට manually අඳගත්තට පස්සේ ඔයාට ඕන විදිහට මෙන්න මේ lines ඔයාට ඕන විදිහට change කරන්න පුළුවන්. ඒ විදිහට lines change කරන්න වගේම මම ඔයාට කිව්වා මෙන්න මේ image එක ඔයා අඳින්න බය නැතුව දවසක් දෙන්න නැත්නම් පැය ගාණක් දෙන්න. right මෙතනින් image එක ඔයා ඇඳ ගන්න. image එක ඇඳගෙන ඔයාට ඕන format එක මොකද්ද? ඔයාට ඕන format එක ඇතුලේ මෙන්න මෙතන export කියන option එක ඇතුලේ export කරගන්න පුළුවන්. format එක ඔයාට තීරණය කරන්න පුළුවන් png ඕන format එකක් ඔයා තීරණය කරන්න. ඒ format එක තීරණය කරලා ඔයා මෙතනින් export කරගන්න. මෙතනින් මේ විදිහට ඩිසයින් එක කරගෙන ඒ ඩිසයින් එක ඔයාට ඕන විදිහට කස්ටමයිස් කරගෙන එක්ස්පෝර්ට් කරගෙන මොනවද කරන්න පුළුවන් ගොඩක් දේවල් ගැන කතා කරන්නේ නෑ මම එක දෙයක් ඔයාට කියනවා. ඒ නිසා අද ඔයා මුලින්ම යන්න ඕන 5 එකට. 5 එකට ගිහිල්ලා අද ඔයා එක කීවර්ඩ් එකක් සර්ච් කරන්න. ඒ කීවර්ඩ් එක තමයි coloring pages. coloring pages කියන කීවර්ඩ් එක සර්ච් කරාට පස්සේ ඔයාට රිසල්ට් එකක් එවි. ඒ රිසල්ට් එකේ ඔයා ගිහිල්ලා බලන්න තියෙන gig right මේ විදිහට ඇවිල්ලා තියෙන ඕන gig එකක් ඔයා ඕපන් කරන්නකෝ. as example right මම පොඩ්ඩක් පල්ලෙහාට ගිහලා මේ වගේ gig එකක් ඕපන් කරන්නම්. right ඒ වගේ gig එකක් ඕපන් කරාට පස්සේ ඒ වගේ ඩිසයින් එකක් නේද මම ඔයාට කරලා පෙන්නුවේ. right ඔයා ගිහිල්ලා බලන්න මේ වගේ ඩිසයින් එකක් තමයි මම ඔයාට කරන process එක කියලා දුන්නේ. ඩිසයින් එකක් කරන process එක වගේම ඔයාට පේන දෙක coloring page එකක්. එහෙම නැත්නම් coloring page එකක් create කරන්න මෙයා $20ක් ගන්නවා. ඒක coloring page එකක්. $20ක් කියන්නේ ලංකාවේ මුදලින් ගත්තට පස්සේ රුපියල් 6000ක් විතර ගන්නවා. right මම කියවනේ දවසම දීලා ඔයාගේ coloring page එක create කරන්න බය වෙන්න එපා. ඒ වගේම තමයි මෙයාගේ premium price එක ගත්තට පස්සේ pages 100යි. pages 100ක් create කරන්න $1450ක් ගන්නවා. ඒ වගේම තමයි මේ විදිහට ඇවිල්ලා තියෙන ඕන gig එකක් ඔයා open කරලා බලන්න. right මේ විදිහට ඕන gig එකක් open කරලා බලන්න ඒ කට්ටිය කොච්චර ගණන් ගන්නවද එයාලගේ service එක දෙන්න. ඒ වගේම තමයි මේ service එක ඒ විදිහට එයාලා දෙනවා. ඒ විදිහට එයාලා දෙනවා වගේම ඔයාත් අදින් පස්සේ ඔයා මේ සර්විස් එක දෙන්න ඕන. රීසන් එක ඔයාට තවත් කන්ෆර්ම් කරගන්න ඕනේ නම් coloring pages කියන මෙන්න මේ කීවර්ඩ් එක වැඩිපුරම සර්ච් කරන්න USA base කියන දේ මීට දවස් කීපයකට කලින් මෙන්න මේ වීඩියෝ එකේ මම කිව්වා. right ඒ වීඩියෝ එක බැලුවේ නැත්නම් ඒ වීඩියෝ එක බලන්න. එතනදී මම ફોකස් කරේ blog එක. right ඒ blog එකේදී coloring pages ඔයාට publish කරලා ලොකු traffic portion එකක් USA වලින් ගෙන්න ගන්න පුළුවන්. වගේම freelancer කෙනෙක් විදියට coloring pages ටික generate කරලා ඒවා illustrator හරහා customize කරලා service එකක් විදියට 5 එකට අරන් ආවොතින් ඒ හරහා ලොකු income generate කරන්න පුළුවන්. reason එක USA based ලොකු demand එකක් මෙන්න මේ coloring pages වලට තියෙන නිසා. ඒ නිසා අද මම කියන දේ තාමත් ඔයා 5 එකේ ෆ්‍රීලාන්සර් කෙනෙක් විදිහට වැඩ කරන්න පටන් ගත්තේ නැත්නම් මෙන්න මේ coloring pages කියන concept එකත් එක්කන් එන්න. මොකද මේ concept එක ඇතුලේ success වෙන්න ගොඩක් ලේසි. competition එක ගොඩක් අඩුයි. ඒ වගේම තමයි මේ category ඇතුලේ success වෙන්න ගොඩක් ලේසි නම් අද කරන්න ඕන මේ category ඇතුලේ වැඩ ටික start කරන එක. වැඩ ටික start කරන්න යද්දී Illustrator දන්නේ නැත්නම් ඔයාට Illustrator මෙතනින් A to Z learn කරන්න පුළුවන්. 5 එකේ වැඩ කරගන්න දන්නේ නැත්නම් 5 එකේ වැඩ කරගන්න process එක මේ හරහා A to Z learn කරන්න පුළුවන්. description එකේ තියෙනවා link එක. ඕනේ නම් ගිහිල්ලා join වෙන්න පුළුවන්. ඒ වගේම හැමදාම මම මතක් කරනවා online business කියන concept එක ඇතුලේ success වෙන්න ඕනේ නම් මම recommend කරනවා මගේ පළවෙනි recommendation එක විදිහට YouTube channel එකක් කරන්න. දෙවෙනියට මම recommend කරනවා තමන්ගේ blog එක කරන්න. තුන්වෙනියට recommend කරනවා selling.
සෙලින් වල මම කතා කරලා තියෙනවා drop shipping, KDP, Alibaba import process එක. සෙලින් කරන්න ඕන. ඒ වගේම තමයි සෙලින් start කරනවත් එක්කම social media stable කරන්න ඕන. social media stable කරනවත් එක්කම freelancing වලට යන්න ඕන. ඒ වගේම මේ step එකේදී 5 Upwork වල වැඩ කරන්න ඕන. ඒ වගේම තමයි මේ step එකට එද්දිනොත් ස්කිල් නැත්තම් ස්කිල් ඩිවලොප් කරන්න ඕන. ස්කිල් එකක් තමයි මේ ඉලස්ට්‍රේටර් කියන්නේ. ඊට අමතරව Photoshop, WordPress, video editing, SEO, Excel ලස්සන ස්කිල් සෙට් එකක් ඔයාගේ හදලා තියෙනවා. ස්කිල් ඕනේ සල්ලි හොයන්න. ඒ වගේම තමයි ක්‍රිප්ටෝ කරන්සි වල පාර්ට් එකක් NFT හරහා සල්ලි හොයන process එකත් මම කතා කරලා තියෙනවා. සරලවම කිව්වොතින් මේ වෙද්දින් ඔයා මේ දේවල් දන්නේ නැති කෙනෙක් නම් ඔයාලා ඕනම කෙනෙකුට මෙන්න මේ වීඩියෝ එකේ description එකේ තියෙන මෙන්න මේ master courses වලට join වෙලා දන්නේ නැති දේවල් learn කරන්න පුළුවන්. මේ master courses වලට join වෙද්දී ඔයාලට හම්බ වෙනවා lifetime WhatsApp support එක. ඒ වගේම ඔයාලට හම්බ වෙනවා 100% guarantee එකක්. 100%ක් මම guarantee කරනවා. මේ master course එකක් learn කරලා මේ field එකට එන ඕනම කෙනෙක් අනිවාර්යෙන් මම සල්ලි හොයන තැනට ගේනවා. ඒ විතරක් නෙමෙයි කරන්න ඕන දේ තේරෙන්නේ නැත්නම් කරලා හිර වෙලා ඉන්නවා නම් ඔයාලා ඕනම කෙනෙකුට personal training program එක හරහා personal training එකක් ගන්න පුළුවන්. ඒ හරහා ඔයාටම ගැලපෙන plan එක මගේ ලවා හදව ගන්න පුළුවන්. ඒ opportunities ඔයාට ගන්න පුළුවන් මේ හැම link එකක්ම මේ වීඩියෝ එකේ description එකේ available. ඔයාට ඕන තැනින් පුළුවන් අද start කරන්න. ඒක ඒ විදිහට මතක් කරන ගමන් මීට වඩා මම අද කතා කරන්න යන්නේ නැහැ. කියන එකම දේ තමයි coloring pages ටික Illustrator හරහා හදලා ඒවා 5 එකේ freelance කෙනෙක් විදියට දෙන්න පටන් ගන්න. ඒකට high demand එකක් 5 එකේ available. ප්‍රශ්න තිබ්බොතින් ඕන support එකක් මගෙන් ඉල්ලන්න. real solution එකක් මම ඔයාට SL online bro විදියට, SL online bro academy විදියට, SL business hub එක විදියට ඔයාට මම දෙනවා. ඒ වගේම තමයි වීඩියෝ කරා පොඩි හරි දෙයක් ගත්තා නම් පුතේ කමෙන්ට් එකක් දාලා සපෝට් එකක් දෙන්න. ඒ වගේම channel එක subscribe කරලා තියාගන්න. මොකද මේ තමයි real online business. එදෙත් එකක් අදට ගිහිල්ලා එන්නම්. සියලු දෙනාටම සුබ දවසක්. මම හිතනවා වැඩ කරයි.